හරි. වීඩියෝ එකේ thumbnail එක දැක්කහම ඔයගොල්ලන්ට හිතෙන්න ඇති මොකද්ද මේ ගැටලුව කියලා. මේක ටිකක් විශේෂ පොයින්ට් එකක් තියෙන විශේෂ දෙයක් තියෙන ගැටලුවක් ළමයි. මේක ඇවිල්ලා 2008 A level exam එකට අහපු MCQ ප්‍රශ්නයක්. අතරම 59 වෙනි MCQ එක තමයි මේ තියෙන්නේ. 2008 A level exam එකට අහපු. මොකද ඒ කාලේ MCQ 60ක පේපර් එකක් තමයි A level exam එකට දුන්නේ. මේ මෑතකදී 50ක් කරේ. ඒ කාලේ MCQ 60ක පේපර් එකක් තමයි අහලා තියෙන්නේ. හරි. මේ ගාන සමහරු හදන්න දන්නව ඇති. මොකද්ද මේක වෙන දෙය කියලා දන්නව ඇති. සමහරුට ඒක ගැන අවබෝධයක් නැතුව ඇති. හරි. කමන්නේ අපි ඩිස්කස් කරගෙන යමු. හරි. මෙහෙම ගාන කියනවා AB අක්ෂ දණ්ඩ වටා විශාල ඔමේගා කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වන බයිසිකල් රෝදයක් රූපේ පරිදි A කෙළවරට ගැට ගසන ලද තන්තුවකින් එල්ලා B කෙළවරින් රඳවාගෙන සිටී. ළම මෙන්න මේ B කෙළවරින් අල්ලගෙන ඉන්නවලු. මෙතන ඉතින් අතක් එහෙම ඇදලා තියෙනවා B කෙළවරේ. මම ඒක බයන්ති නැහැ ඉතින්. හරි. මේක B කෙළවරින් නිදහස් කළොත් ආ කියන්නේ මෙතනින් අතහැරියොත් මොකද වෙන්නේ කියලා. මොකද්ද වෙන්නේ? මෙන්න මේ භ්‍රමණය වෙමින් පවතින මෙන්න මේ දණ්ඩ සහ මේ රෝදය කියන පද්ධතිය එක් කෙළවරක් මෙන්න මේ තන්තුවකින් එල්ලා තියෙන, ඒ කියන්නේ සිරස් තන්තුවක ඒ වගේ ලක්ෂයකට ගැට ගහලා තියෙනවා මෙන්න මේකේ කොනක්. ගැට ගහලා මෙන්න මෙතනින් අල්ලගෙන ඉන්නවා. මෙයා මෙහෙම අතහැරියොත් මෙන්න මේ චලිතයට මොකද වෙන්නේ කියලා අහනවා. හරි? මෙන්න මේ භ්‍රමණය වෙමින් පවතින පද්ධතිය අතහැරියොත් චලිතයට මොකද වෙන්නේ කියලා අහනවා. හරි. ළමයි මම මෙන්න මේ පැහැදිලි කිරීමට යන්න කලින් මේකේ මම ඔයාලට මෙන්න මේ වගේ ඔයාලා දන්න දෙයක් මතක් කරලා ඉන්නම්කෝ. මේවා මේ ඔයගොල්ලෝ දන්නවා යම්කිසි m ස්කන්ධයක් තිබ්බහම හරි මොකක් හරි ස්කන්ධයක් තියෙනවා කියලා හිතන්නකෝ. ඔයගොල්ලෝ ඒකට රේඛීය ප්‍රවේගයක් ලබා දෙනවා. රේඛීය ප්‍රවේගයක් ලබා දෙනවා. හරි? රේඛීය ප්‍රවේගයක්. එතකොට මොකද වෙන්නේ? මෙයා ප්‍රවේගයේ දිශාවට mv ගම්‍යතාවයකින් ගමන් කරනවා. හරි? ප්‍රවේගයේ දිශාවට තමයි ගමන් කරන්නේ. හරි. මේව ගමන් කරමින් ඉන්නකොට අපි මෙයාට හරි මෙන්න මේ m ස්කන්ධයට මෙන්න මෙහිම ලම්බක බලයක් දෙනවා කියලා හිතන්නකෝ. දැන් මේක හැටියට නම් 15ට. හරි? මෙන්න මෙහෙම ලම්බක බලයක්. ලම්බක බලයක් කියන එකෙන් මම අදහස් කරේ ප්‍රවේගයේ දිශාවට ලම්බක බලයක් යදෙනවා කියන එක. ප්‍රවේගයේ දිශාවට ලම්බක බලයක් යදෙනවා කියලා හිතන්න. මේ වස්තුව මත. හරි. එතකොට ළමයි මොකද වෙන්නේ? දැන් තිරසට බලයක් නැහැ. ප්‍රවේගයේ දිශාවට බලයක් නැහැනේ. මේකෙන් සංරචකයකුත් එන්නේ නැහැනේ. F cos 90 බිඳුව. එහෙනම් තිරස් ප්‍රවේගය දැන් F සමානයි මේ අපි තිරසට දැම්මොත් තිරසට බලයක් නැති හින්දා ඒ ත්වරණය කියන එක බිඳුවයි. තිරස් ත්වරණය කියන එක බිඳුවයි. ඒ කියන්නේ ළමයි මෙන්න මේ බලයෙන් හින්දා ලම්බක බලයක් හින්දා මෙන්න මේ වස්තුවේ සිරස් ප්‍රවේග සංරචක ලම්බක ඒ කියන්නේ මේ බලයට ලම්බක ප්‍රවේග සංරචකයේ විශාලත්වයේ වැඩිවීමක් හෝ අඩුවීමක් හෝ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. හරි? හැබැයි මොකද වෙන්නේ? මෙන්න මේ බලය නිසා ලම්බක බලය නිසා මෙයාගේ විශාලත්වය වෙනස් නොවුනට මෙයාගේ දිශාව වෙනස් වෙනවා නේ. මෙයාගේ දිශාව වෙනස් වෙනවා. හරි? ඒ කියන්නේ මෙහෙම යෙදෙන ප්‍රවේගයක් යෙදෙද්දී මෙන්න මේ පැත්තට බලයක් ආවොත් මෙයා ඊට පස්සේ මොකද මේ වගේ දිශාවකට හැරෙන්නේ. ඒකටත් බලය ලම්බකයි නේද? එහෙනම් එයා මේ වගේ දිශාවකට හැරෙන්නේ. එයාගේ ස්පර්ශී ප්‍රවේගය. ඒකටත් තාම බලය ලම්බකයි. ළමයි එහෙම ලම්බක වෙවි බලය සෙටප් වෙලා තියෙද්දී මෙයාගේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? මෙන්න මේ අංශුව වෘත්තාකාර චලිතයක ගමන් කරනවා නේ. වෘත්තාකාර චලිතයක කොහොම ගමන් කරනවා. මෙයාගේ අවසාන ප්‍රතිඵලය ඔක. හරි? එතකොට මේ F බලය මෙයාගේ කේන්ද්‍රාභිසාරී බලය වෙනවනේ. හරි? එතකොට මේකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ මෙයා වෘත්තාකාර චලිතයක ගමන් කරන එක. හරි. දැන් මෙතෙන්ට එන්නකෝ. හරි? මෙතනදී මොකද වෙන්නේ? මෙන්න මේ පද්ධතිය ඔමේගා කෝණික ප්‍රවේගයකින් කරකැවෙනවා. හරි? ඔමේගා කෝණික ප්‍රවේගයකින් කරකැවෙනවා. හරි? හරි. ළමයි මේ බලන්න. දැන් මෙයා මේක මෙහෙම කරකුණාට මෙන්න මේ රෝදේ බර නිසා රෝදයෙන් පල්ලෙහා රෝදී කේන්ද්‍රයෙන් පල්ලෙහාට රෝදේ බර ක්‍රියා කරනවා නේ. රෝදේ බර mg කියන එක ක්‍රියා කරනවා. තමයි මේ බලන්නකො. දැන් මෙන්න මේ අක්ෂය වටානේ මේක භ්‍රමණය වෙන්නේ. ඒ වගේම ළමයි මේ අක්ෂය වටා mg ගෙන් ගූර්ණයක් ඇති කරනවා නේද මේ පැත්තට. ගූර්ණයක් ඇති කරනවා මේ. අපි මෙයාගේ ලම්බක දුර සිම්පල් L කියලා ගත්තොත් හරි. මෙයා මොකද කරන්නේ? මෙන්න මේ පැත්තට mg ගේ මේ පැත්තට ගූර්ණයක් ඇති කරනවා. ටෝ කියලා දාන්නම්කො. සමානයි mg L. මම හරි නේද? හරි. මේ පැත්තට ව්‍යාවර්තයක් ඇති කරනවා mg කියන බරේ. ළමයි දැන් මෙයා කෝණික ගම්මිතාවේ තියෙන කොයි පැත්තටද ඔයගොල්ලෝ දන්නවා?
කෝණික ගම්මිතාවය හොයන්න අර දකුණත් කස්කුරුප්පු නියමයේ ඉන්නේ. එතකොට මෙයා මේ පැත්තට ඔමේගා කෝණික ප්‍රවේගයෙන් මෙහෙම භ්‍රමණය වෙද්දී මාපට ඇඟිලි දිශාව මේ ඇඟිලි කරකවන දිශාවට තමයි ඔමේගා කෝණික ප්‍රවේගය තියෙන්නේ. එතකොට මාපට ඇඟිලි දික් වෙන දිශාවට තමයි කෝණික ගම්මිතාවය තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ භ්‍රමණය නිසා මෙන්න මේ දිශාවට කෝණික ගම්මිතාවය ඇති වෙනවා. ළමයි මේ බලන්නකෝ මේ. දැන් මෙතන උනේ මොකද්ද? මෙතන උනේ යම්කිසි ස්කන්ධයක් රේඛීය ප්‍රවේගයකින් චලිත වෙද්දී ප්‍රවේගයට ලම්බකව බලයක් යදුවා. ඒ බලය නිසා මෙයා වෘත්තාකාර චලිතයක නිරත වුණා. මෙතෙන්ට එන්න මොකද මම කියන්නේ? මෙන්න මේ රෝදයේ සහිත මෙන්න මේ යම්කිසි වස්තුවක් ඔමේගා කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙන අතරතුර එයාට ලම්බකව ව්‍යාවර්තයක් තිබුණා. ආන්න මෙයා භ්‍රමණය වෙන්නේ මේ පැත්තට මෙහෙම. එයාගේ ව්‍යාවර්ත දිශාව මෙහාට. එතකොට මේ භ්‍රමණ දිශාවයි මෙයාගේ ව්‍යාවර්තය මේ දිශාවයි කියන එකට මොකද්ද? ලම්බකයි නේද? ආයෙනම් මොකද්ද මම කියන්නේ යන්නේ? මෙයාගේ අවසාන ප්‍රතිඵලය වෘත්තාකාර චලිතයක් නේද? එතකොට මේ තියෙන්නේ මෙන්න මේ රේඛීය අවස්ථාවේ භ්‍රමණ වර්ෂන් එක නේ මෙතන තියෙන්නේ. හරි? මෙතන වෙන්නේ m ස්කන්ධයට v ප්‍රවේගයක් හම්බෙනවා. ප්‍රවේගයට ලම්බකව යම්කිසි මොහොතක බලයක් යෙදෙනවා. හරි. එයා නිරන්තරයෙන් කාලයත් එක්ක ප්‍රවේගයත් එක්ක මොකද්ද මේ? එයා නිරන්තරයෙන් ප්‍රවේගය සහ බලය කියන එක නිරන්තරයෙන් ලම්බකයි. කාලයත් එක්ක මේ ලම්බකත්වය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙයාගේ අවසාන ප්‍රතිඵලය මොකද වෙන්නේ? වෘත්තයක්. මෙයා ඒක භ්‍රමණ වර්ෂන් එක. යම්කිසි ඔමේගා කෝණික ප්‍රවේගයක් තියෙනවා වස්තුවකට එයාට ලම්බක ව්‍යාවර්තයක් යෙදෙනවා. හරි. එයාට ලම්බක ව්‍යාවර්තයක් යෙදෙනවා මේ බරේ. හරි. එහෙනම් එයාගේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ වෘත්තාකාර චලිතයක ගමන් කිරීම. හරි. මේ රේඛීය අවස්ථාවේ ගත්තොත් හරි රේඛීය අවස්ථාවේ ගත්තොත් මොකද්ද වෙන්නේ? ප්‍රවේගයකට ලම්බක බලයක් නිර්මාණය වෙනවා. අවසාන ප්‍රතිඵලය වෘත්තයක්. හරි? වෘත්තයක්. වෘත්තාකාර චලිතයක්. භ්‍රමණ වර්ෂන් එකේදී භ්‍රමණ වර්ෂන් එකේදී ඔමේගාට ලම්බක ව්‍යාවර්තයක් නේ. ලම්බක ටෝ ව්‍යාවර්තයක්. එහෙනම් එයාගේ අවසාන ප්‍රතිඵලය වෘත්තාකාර චලිතයක නිරත වීමක්. ඉතින් මෙන්න මේකේ භ්‍රමණ වර්ෂන් එක තමයි මේ තියෙන්නේ. එහෙනම් අවසාන පිළිතුර වෙන්නේ ඔකේ මොකද්ද? තුන්වෙනි පිළිතුර මේ AB ආසන්න වශයෙන් තිරස්ස පවතින අතර AB දණ්ඩ ආසන්න වශයෙන් තිරස්ස පවතින අතර ඒ හරහා යන සිරස් අක්ෂය වටා භ්‍රමණය වේ. ඒ හරහා යන මෙන්න මේ සිරස් අක්ෂය වටා මෙන්න මෙහෙම භ්‍රමණයක් සිද්ධ වෙනවා. ළමයි ඔය භ්‍රමණය වෙන්නේ මෙන්න මේ කෝණික ප්‍රවේගය හරි තියෙනකන් විතරයි. එන්න මේක විශාල කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙනවා කියලා කියන්නේ මෙයාට විකර්ෂණ බල හින්දා කෝණික ප්‍රවේගය අඩු වුණාම මෙන්න මේ පැත්තට දැන් ව්‍යාවර්තය කොහොමද mg ගෙන් එනවනේ. ඒක නියතයක්නේ. හැබැයි ඔමේගා කියන කෝණික ප්‍රවේගය අඩු වුණාම මේ වෘත්තාකාර චලිතයට එකෙන් බලපෑමක් ඇවිල්ලා ඔමේගා බිඳුවක් වුණාම මෙයා ඉතින් මෙහෙම පහළට එල්ලෙනවා. හරි. ඕකයි උතන වෙන්නේ. හරි. ළමයි මෙන්න මේ සිද්ධාන්තයට අපි කියනවා ගයිරොස්කෝපික් ඉෆෙක්ට් කියලා. ගයිරොස්කෝපික් ඉෆෙක්ට්. ගයිරොස්කෝපික්. හරි. ගයිරොස්කෝපික්. මේ වචන නම් ඉතින් නේද අපේ සිලබස් එකේ එහෙම ලොකු සඳහනක් වෙන්නේ නැහැ. ගයිරොස්කෝපික් ඉෆෙක්ට් කියලා කියනවා. හරි. හරි. මම ඔයාලට මෙන්න මේක ප්‍රායෝගික මෙන්න මේ සිද්ධිය ප්‍රායෝගිකව අත්දකින හරි වීඩියෝ එකක් එහෙමත් පෙන්වන්නම්. හරි. අවශ්‍ය නම් මේකට අපි නෝට් එකක් දාගමු. හරි. අපි අවශ්‍ය නම් මේකට අපි නෝට් එකක් දාගමු. හරි. මෙහෙම ලියන්න. හරි. අවශ්‍ය මෙහෙම ලියා ගන්නකො. යම්කිසි ස්කන්ධයකට නැත්නම් යම්කිසි වස්තුවකට රේඛීය ප්‍රවේගයක් ලබා දී නැත්නම් මෙහෙම ලියන්න. යම්කිසි වස්තුවක් රේඛීයව ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වන විට යම්කිසි වස්තුවක් රේඛීයව ඒකාකාර v ප්‍රවේගයෙන් චලිත වන විට එයට
ප්‍රවේගය දිශාවට ලම්බක වූ බලයක් ලබා දුන්නොත් නැත ඒකට නෙමෙයි එහි ප්‍රවේගයේ දිශාවට ලම්බක වූ බලයක් ලබා දුන්නහොත් බලයක් ලබා දුන්නහොත් මොකද්ද එහි ප්‍රවේගයේ දිශාවට ලම්බක වූ බලයක් ලබා දුන්නහොත් තමයි වරහන් ඇතුළේ ලියන්න කාලයක් සමග ප්‍රවේගයේ හා ප්‍රවේග දෛශිකයේ හා ලබා දුන් බලයේ ලම්බකත්වයේ වෙනස් නොවේ. හරි. එහෙම ලියන්න. හරි. ලබා දුන්නොත් වරහන් වහන්න. හරි. ලබා දුන්නොත් කියලා නැවතුනේ. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ මෙම වස්තුව වෘත්තාකාර පතයක චලිත වීමකි. අවසාන ප්‍රතිඵලය වෙන්නේ මේ වස්තුව වෘතයක යන එක. හරි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ වස්තුව වෘත්තාකාර චලිතයක නිරත වීමකි. හරි. ලියන්න. යටරොලේ ලියන්න. මෙම ගැටලුව එහි භ්‍රමණ වර්ෂන් එකයි. එහෙම ලියන්න. එහි කියන්නේ මෙන්න මේ රේඛීය චලන මෙන්න මේ සිද්ධාන්තේ මේ කරුණේ මෙම ගැටලුව එහි භ්‍රමණ වර්ෂන් එකයි. එහෙම ලියන්න. තේරෙන විදිහ ලියන්න. කමක් මේ ලියන්න මෙහෙම බයිසිකල් රෝදය ඔමේගා කෝණික ප්‍රවේගයකින් කැරකේ. ගැටලුවෙහි පරිදි කරකැවෙන විට කෝණික ගම්‍යතාවය මෙන්න මෙහෙම දකුණු පැත්තට ඊතලයක් ගහලා ලියන්න. මෙන්න මේ පැත්තට ඊතලයක් ගහුවා දිශාවට ඇත. මේ රෝදේ බර එහි කේන්ද්‍රය ඔස්සේ පහළට ක්‍රියා කරයි. හරි. ළමයි මෙන්න මේ රෝදයේ කේන්ද්‍රය සහ ඒ ලක්ෂයට ඇති අතර දුර තිරස් දුර L කියලා දාගන්න. හරි. මෙහෙම G මාක් කරලා මෙහෙම L දාගන්න. හරි. බර පහළට ක්‍රියා කරනවා කියන්නේ ලිව්වේ. එබැවින් ඒ වටා මේ ටෝක් සමානයි mgl මෙන්න මේ දිශාවට මේ ටෝක් සමානයි mgl මෙන්න මේ දිශාවට එහෙම ලියන්න. ටෝක් සමානයි mgl මේ ඔයාලා රූප සටහන ඇදගෙන ඒක මාක් කරගන්න නේ. හරි. ටෝක් සමානයි mgl හරි. ටෝක් සමානයි mgl මෙන්න මේ පැත්තට ක්‍රියා කරයි. හරි. ටෝක් සමාන mgl මෙන්න මේ පැත්තට ක්‍රියා කරයි. හරි. මේ බා මේ ඔමේගාහි දිශාව සහ ටව් හි දිශාව එකිනෙකට ලම්බක බැවින් මෙම පද්ධතිය ඒ හරහා යන සිරස් අක්ෂය වටා
ඒ හරහා යන සිරස් අක්ෂය වටා වෘත්තාකාර චලිතයක නිරත වේ. වෘත්තාකාර චලිතයක නිරත වේ. හරි? හරි. ඊට පස්සේ දාගන්න හරි. නිරත වේ කියලා තියලා AB අක්ෂය ආසන්න වශයෙන් තිරස්ස පවතී. AB අක්ෂය ආසන්න වශයෙන් තිරස්ස පවතී. මොකද ඒකේ තිරස් බව රඳා පවතිනවා මේ ඔමේගාගේ ස්පීඩ් එකත් එක්කනේ. ඔමේගා අඩු වෙන්න බලන්නේ මෙයා පහළට වැටෙනවා. හරි. ඔමේගාගෙන් තමයි මෙයා තිරස් විදිහට ආසන්නව රඳවගෙන ඉන්නේ. හරි. එහෙනම් ළමයි ඔකට උත්තරේ වෙන්නේ 3. ආන්සර් එක 3. ආන්සර් එක 3. හරි. තමයි මම කිව්ව කලින් දැන් මෙන්න මේ સિદ્ધාන්තය ප්‍රැක්ටිකලි ඕගොල්ලන්ට අත්දකින්න පුළුවන් වීඩියෝ එකක් තියෙනවා. හරි. මේ වීඩියෝ එක බලලා ඉන්න. හරි. මේ වීඩියෝ එක බලන්න. හරි. මෙන්න මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. හරි. මේක ප්‍රැක්ටිකලි අත්දකින විදිය. Ever wonder why it's easier to maintain balance on a bike when it's moving as opposed to at rest? Well, that's because when it's at rest, gravity knocks it over. However, when your tire is rotating, gravity no longer knocks it over. And this is called gyroscopic precession. හරි. එහෙනම් ඔයගොල්ලෝ දකින්න ඇති මේ වීඩියෝ එකෙන් මෙන්න මේක ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. හරි. හරි. එහෙනම් මේ වගේ ගානකින් නැවතත් අපි හම්බෙමු. හරි. මේ වගේ විශේෂ පොයින්ට් එකක් තියෙන ගානකින් නැවතත් අපි හම්බෙමු. මම හිතනවා ඔයගොල්ලෝ යම් කිසි දෙයක් ඔළුවට දාගත්ත කියලා මේ ගානින්. හරි. යම් කිසි මොකක් හරි අලුත් දෙයක් ඇඩ් කරගත්ත කියලා. හරි. එහෙනම් නැවත තවත් මේ වගේ විශේෂ දෙයක් තියෙන ගානකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.